මේ දෙවියන් වහන්සේගේ වචනය හරිම ලස්සනයි අලංකාරයි ඒ වගේම තමයි මේ පොළොව මතත් මේ ස්වර්ගයෙන් පහතත් මේක තමයි යථාර්ථය. අපි මිනිස්සෙක් නම් අපිට ශරීරයක් තියෙනවා ප්‍රාණයක් තියෙනවා ආත්මයක් තියෙනවා. ගහේ වැදගත්ම කොටස තමයි අරටුව. ඒ වගේම තමයි අපේ ශරීරය නෙමෙයි. කියන්නේ මාංශය නෙමෙයි අපේ වැදගත්ම කොටස මිනිස්සයාගේ. ප්‍රාණයත් නෙමේ ආත්මය. එතකොට ඒක අපි තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ යථාර්ථය ස්වර්ගයේ යථාර්ථය ඒ කියන්නේ වචනය මුල් කොටගෙන දෙවියන් වහන්සේගේ ආත්මය මුල් කොටගෙන අපි ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි වචනේ කියන්නේ මාර්ගයේද ජීවනයේද සැබෑවද මම. මේ බලන්න වචනේ යථාර්ථය දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ පළවෙනි පිටුව පෙරලලා අපි කියවුවොත් එහෙම එතන කියනවා ආලෝකය වෙන්න කිව්වා. ඊට පස්සේ ආලෝකය වුණා. ඒ කියන්නේ වචනේ කරන කොටගෙන තමයි මේ සියල්ල මැව්වේ. ඒ කියන්නේ වචනේ තමයි බලය තියෙන්නේ. එතකොට මේ වචනයෙන් ප්‍රකාශ වන දේ ඒක ඉෂ්ට කරන බලය මොකක්ද? බලවේගය ඒක තමයි දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ආත්මය. එතකොට මේ හැම තැනම මේ බලන්ට ආත්මයන්න් වහන්සේ නැමැති පොරොන්දුව. ඒ කියන්නේ ආත්මයන්න් වහන්සේ තමයි පොරොන්දුව. ඒක හරිම ලස්සනයි. මේ ආබ්‍රහම්ට දෙනවා ගිවිසුමක් පොරොන්දුවක් දෙනවා. එතකොට මේ පොරොන්දුව ලබා ගන්න ඒ කියන්නේ ආබ්‍රහම්ට දුන්නා වූ ඒ කියන්නේ ඇදහිල්ලේ පියා. ඒ කියන්නේ ආබ්‍රහම් අදාහගත්තා ඒ දුන්නා වූ පොරොන්දුව. එහෙනම් අපිත් ඇදහිල්ලෙන් ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දුව අල්ල ගන්න ඕනේ. ආබ්‍රහම් අදහලා නෙමෙයි යේසුස් වහන්සේව අදහලා. එතකොට ආබ්‍රහම්ට උරුම වුණා වූ ඒ පොරොන්දුවෙන් ආබ්‍රහම්ට උරුම වුණා වූ හැම ආශිර්වාදයක්ම අපිට උරුම වෙනවා. කවුරු හරහාද? ඒ කියන්නේ මේ පොරොන්දුව ඉෂ්ට කරන්නේ කවුද? දෙවියන් වහන්සේගේ ආත්මය වන ශුද්ධ ආත්මය. එතකොට අපිව ඒ කියන්නේ ජීවනය කියන්නේ සදාකාලයට ජීවත් කරවන්නේ ජස්ටිෆිකේෂන් කියන්නේ ධාර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ප්‍රසන්න කරන්නේ. අපි රයිට් තවදුරටත් පව්කරුවෙක් නෙමෙයි නිවැරදිකරුවෙක් කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ නිසා අපි දිනපතා දෙවියන් වහන්සේගේ ආත්මයට බාර වෙන්න ඕනේ. ලිද්‍රා හුෂක මාතරිය ෆදලි හවසක මහේලා ලිහෂි ප්‍රයසු අකුර රහෆද ලියතුක ශමදාරිය තලිකසුද් ලීලා ලුහෂබරහසික මහනනුවන්දිස අදරකතලි අශුකම මන්දිස්. ඒ කියන්නේ අපේ ඇහැට මොන දේ පේනුණත් අපි ආත්මයෙන් පූර්ණම දෙවියන් වහන්සේව අදාහගෙන යන්න. පූර්ණම දෙවියන් වහන්සේව අදාහගෙන යන්න. මම මේක මගේ පුද්ගලික සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන්නම්. පුද්ගලික සාක්ෂියක් විදිහට මේ බලන්න දෙවියන් වහන්සේ දැන් අර වචනේ තියෙන දෙවියන් වහන්සේ කොහොමද විනිශ්චය කරන්නේ? ඒ වගේම තමයි අපේගේ ත්‍යාගශීලීත්වය, අපගේ හදවතේ ඇදහිල්ල දකින දෙවියන් වහන්සේ අපේ ඔඩොක්කුවේ පිරීලා ඉතිරිලා යන්න තමයි දෙන්නේ. උදාහරණයකට දෙවියන් වහන්සේ කිසිම දෙයක් බාගෙට කරන්නේ නැහැ. දැන් ඊතනකො දෙවියන් වහන්සේගේ සැපීම නිකන් ඊයේ රාත්‍රී දැන් මේ දවස්වල නම් මම අවුරුද්දට මිමහ ගෙදර ආවා. එතකොට දෙමව්පියන්ට සංග්‍රහ කරන පිණිස දෙවියන් වහන්සේ රයිට් යම් හාස්කමක් කරා. යම් ප්‍රොවිෂන් එකක් යම් සැපීමක් කරා. ඒ සැපීම බලන්න දෙවියන් වහන්සේගේ සැපීම රයිට් ඒක කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස් විතරක් නෙමෙයි. එතන චිකන් විතරක් නෙමෙයි. ඊට පස්සේ එතන සොසීජ් විතරක් නෙමෙයි. එතන බීම විතරක් නෙමෙයි. එතන අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි. කියන්නේ බලන්න ඔය වගේ දැන් කෑම පහක් ගත්තොත් එහෙම කෑම බීම පහක් ඒව දවස් 5කට ඇති. හැබැයි දවස් 5කට ඇති වෙන දේ එක දවසේ එක රයිට් විනාඩි 5ට දෙනවා නම් දෙවියන් වහන්සේ. අන්න ඒකයි මේ කියන්නේ කෑම බීම ගැන කතා කරනවා නෙමෙයි. සමාවෙන්න දෙවිය රාජ්‍ය කියන්නේ කෑම බීම නෙමෙයි. මේ නිකම් මගේ පුද්ගලික සාක්ෂියක් පමණක් මම කිව්වේ. මේ බලන්ට කාන්තාරේ යද්දි වමට දකුණට 5 ස්ටාර් හොටල් තිබ්බේ නැහැ, රෙස්ටොරන්ට් තිබ්බේ නැහැ, මොනවත්ම නැහැ. හැබැයි ස්වර්ගේ කවුළු විවර කරලා මොනවද? මන්න වැස්සුවා. මන්න වැස්සුවා. ඒ කියන්නේ බලන්න දවසේ කරදර දවසට සෑහි කියලා කියනවනේ. ඒ කියන්නේ ඒ කරදරය ඔයාගේ නෙමෙයි. ඒ දවස ඉවර වෙනවත් එක්ක මේ කරදරේ ඉවර වෙනවා. ඒ නිසා ඒ කරදර හැම එකක්ම දෙවියන් වහන්සේට බාර කරන්න. කරදර උඹ බාරගත්තොත් ඒ කියන්නේ උඹගේ ජීවිතයේ බාරකරුවා උඹ. මයිකා මයි පෙට්‍රල්. ඔයාගේ ශක්තියෙන් බුද්ධියෙන් හැකියාවෙන් සීමා සහිත ශක්තියෙන් බුද්ධියෙන් හැකියාවෙන් මාංශයෙන් දුවන්නා වූ උඩගු වුණා වූ ජීවිතයක් වෙන්න එපා. දෙවියන් වහන්සේට හැමදේම බාර කරන්න. බ්‍රයිට් සියල්ලේදී මා පසසමි මගේ සමුදුගේ ගුණ වැකි. අර ගීතිකාවත් උන්වහන්සේ අපිට දුන්නානේ. අන්න ඒකයි. අපි හැම විටම උන්වහන්සේට අපේ කරදරයේද ඊට පස්සේ කරදරයේ
උන්වහන්සේ බාර අරගෙන ඒකට විසඳුම ස්වර්ගයේ විසඳුම උන්වහන්සේගේ සැපයීම දුන්නා. ඒ හැම අවස්ථාවකදීම අපි ප්‍රශංසා කරමින් ඒ කියන්නේ මේක සම්බන්ධතාවයක්. දිනපතා මේක සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය අඛණ්ඩව යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මගේ ජීවිතය එදිනෙදා හැම දවසකම අද හෙට අනිද්දා මඟ පෙන්වන්නේ. මාර්ගයේ ජීවන සැබෑද මම අපේ මාංශය නෙමෙයි. අපේ ඇස් දෙකෙන් අපේ කන් දෙකෙන් ඇස් දෙකෙන් අහලා කන් දෙකෙන් මේ ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා එහෙම නෙමෙයි. උදාහරණයකට බලන්න ඊයේ පොඩ්ඩක් වර්ෂාපතනය තිබ්බ දවසක්. ඒතර මේ අපි ඉන්නව තැනට පොඩ්ඩක් වහිනවා. ඉතින් අපි බයික් එකේ යද්දී විනාඩි 5ක් විතර පහ වුණාම පාර ඒ ප්‍රදේශයේ එතනින් එහාට ඔක්කොම පායලා වැහි බින්දුවක් වැටලා නැහැ. ඒ කියන්නේ බලන්න අපේ ඇහැට පේන්නට වහිනවා. ඒකේ තේරුම හැම තැනටම වහිනව නෙමෙයි. ඒකේ තේරුම බලන්න අපි ඉන්නව තැන ඉඳන් කිලෝමීටර එකමාරක් දෙකක් එහා පැත්තට වහින්නේ නැහැ. අන්න ඒක ඉන්න හොඳට තේරුම් ගන්න මේ හැම දෙයක්ම අල්ලගන්න. අපි ඇහැට දකින්න දේ මත ක්‍රියා කරන්න එපා. තිරිසන් සතුන් පවා එහෙම කරනවා. ඒ වගේම කනට අහන දේ මත ක්‍රියා කරන්නත් එපා. ඒ කියන්නේ මාංශයෙන් අපි ඉන්පුට් එක ඉන්ෆර්මේෂන් තොරතුරු අරගෙන ක්‍රියා කරන්නට එපා. මාංශයේ විස්තර කරන පාපයේ අවයව. පාපේ යටහත් කරන්න ඕනේ යේසුස් වහන්සේට. පාපේ ආයුධ මේ මාංශයේ මේ ශාරීරිය භාවිත කරලා අපිට කරන්න පුළුවන් පව් විතරයි. කාම මිත්‍යාචාරය කරන්න පුළුවන්. කේලම් කියන්න පුළුවන්. ගහ මරා ගන්න පුළුවන්, එනකොටා ගන්න පුළුවන්, මිනි මරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, වෛශ්‍යකම් කරන්න පුළුවන්. කාම මිත්‍යාචාරය කරන්න පුළුවන්. ඔන්න ඔය යනාදී. ඒ නිසා මේ මාංශය දෙවියන් වහන්සේට යටහත් කරොත් පමණයි ඒක ධාර්මිෂ්ඨකමේ ආයුධයක් උපකරණයක් බවට පත් වෙන්නේ. මේ දේවල් අපි හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. මේ දේවල් අපි හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. මේ බලන්න මේ බලයේ වචනය මේ බයිබලය. මේ දෙවියන් වහන්සේගේ වචනය රිහසුක දලහිය මන හදේරේ කසිකලල කෆදලු කොෂබත සීතරේ තයිලල හෆදරුක මන හයිෂබ ආතර කසීතරේ kata febela lebela hush bela khatar kumananiya detes nandere ashinana hossite මේ දෙවියන් වහන්සේගේ වචනේ ආමසදාරියලේ මේ දෙවියන් වහන්සේගේ වචනය මේක කියවන්න කලින් මේකේ බලය තියෙනවනේ. ඒ කියන්නේ අර හැමදාම වගේ මම කියනවා මතක් කරනවා මේක අර පහවසර ශිෂ්‍යත්වය O level විභාගයේ A level විභාගය වගේ කටපාඩම් කරන්න ඒ විදිහට ඔයාගේ සීමා සහිත මනසින් මොළයෙන් රයිට් බුද්ධියෙන් තේරුම් ගන්න බැරි දෙයක්. දෙවියන් වහන්සේගේ වචනේනේ පොළවේ දෙයක් නෙමෙයි පොළවේ දෙයක් නෙමෙයි. මේක බලයේ දෙයක්. බලයේ දෙයක්. දෙවියන් වහන්සේගේ ආත්මයේ දෙයක්. මේක සුද්ධ දෙයක්. ධාර්මිෂ්ඨ දෙයක්. මේක අල්ලගන්න අපිට කොහේත්ම බෑ. ඒ නිසා කියවන්න කලින් දෙවියන් වහන්සේගේ කරුණාව ආත්මයන්න් වහන්සේට ආරාධනා කරන අනේ ස්වාමීනි සුද්ධ ආත්මයන්නි මේකේ එලිදරව්ව මට දෙන්න කියලා. එලිදරව් මේක ඔයා කොයිම වෙලාවක හරි කියලා තියෙනවද මේ දෙවියන් වහන්සේගේ වචනේ මට මේ විදිහට ෆීල් වෙන්න ඕනේ මට මේ විදිහට දැනෙන්න ඕනේ මේ දෙවියන් වහන්සේගේ වචනය මේ මහ පොළවේ යථාර්ථය ඒක මට දැනෙන්න ඕනේ මේක එලිදරව්ව මට ලැබෙන්න ඕනේ මේ වචනේ මම ආශ්වාස කරන්න ඕනේ මේ වචනේ මම ප්‍රාශ්වාස කරන්න ඕනේ මේ වචනේ තුල මම ජීවත් වෙන්න ඕනේ මගේ ජීවිතය මේ වචනේ කියන අත්තිවාරම මත පිහිටන්න ඕනේ මේ වචනේ දේව කරුණාව දෙවියන් වහන්සේගේ කරුණාව මා තුල ඉෂ්ට වෙන්න ඕනේ මා තුල ක්‍රියා වෙන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ වගේම තමයි මේ වචනේ දෙවියන් වහන්සේගේ සැලැස්ම තියෙනවා ඒ සැලැස්ම මේ වචනේ පොරොන්දු වෙලා තියෙන දෙවියන් වහන්සේගේ සැලැස්මත් පොරොන්දුවත් ආශිර්වාදات ඒ ඔක්කොම මාගේ ජීවිතයෙන් පිරෙන්න ඕනේ මාගේ ජීවිතය තුල පිරීලා ඉතිරෙන්න ඕනේ කියන්නේ මේක ඉෂ්ට කරන්නේ කවුද දෙවියන් වහන්සේගේ පොරොන්දු දෙවියන් වහන්සේගේ ආත්මය වන ශුද්ධාත්මයන් වහන්සේ. ඒ කියන්නේ Holy Spirit infilling. ඒ කියන්නේ ආත්මයන් වහන්සේගෙන් මම පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ හැමදාකම මගේ ජීවිතේ මම ආශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය. ප්‍රාශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය. මගේ ජීවිතේ පදනම, මගේ ජීවිතේ බලාපොරොත්තුව, මගේ ජීවිතේ පොරොන්දුව හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ වචනේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේ වචනේ කරනකොටගෙන හරියට නිකන් ආත්මික සර්ජරි එකක් වගේ.
ආත්මික ශල්‍ය කර්මයක් බඳුව මේ වචනය මාව මේ පොළවේ තියෙන මිත්‍යාවෙනුත් මාංශයේ තියෙන තෘෂ්ණාවෙනුත් මේ ලෝකයේ තියෙන සියලු නන්නාකාර අනේක විද පාපයෙනුත් දෙවියන් වහන්සේට විරුද්ධ වූ දෙවියන් වහන්සේට අප්‍රසන්න වූ හැම දෙයකින්ම ඒක අශුද්ධ ආත්මයක් වෙන්න පුළුවන්, ඒක අශුද්ධ ආත්ම හෝ මනුෂ්‍ය පෞකාර ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්, ඒක මේ පාපේ ආයුධයක් වෙන මාංශයේ තෘෂ්ණාවක් වෙන්න පුළුවන්, තණ්හාසිකමක් සැහැසිකමක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම මාව ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ එක්තරා මේ ස්ත්‍රියක්, ඒ කියන්නේ අම්මා කෙනෙක් මට කතා කරපු වෙලාවේ මම ඒ අම්මට කිව්වා, මම ඒ අම්මගෙන් දැන් ඒ අම්මා අහගෙන ඉන්නවද දන්නෙත් නැහැ. මම ඒ අම්මගෙන් ඇහුවා දැන් තියනවද පොරොන්දුව? අන්‍ය භාෂාව තියනවද? අන්‍ය භාෂාව නම් ටිකක් තියනවා කිව්වා. රීබා බාබා කියලා එනවලු, එච්චරයි. එතකොට මම කිව්වා ඒ අම්මට, ඒ අම්මා වරද්දගෙන තියෙන තැන හැමෝම වරද්දගෙන ඉන්නවා බහූතරයක්. දෙවියන් වහන්සේ භාගයට කවද්ද දෙයක් දුන්නේ? මිනිස්සු භාගයට දුන්නාට දෙවියන් වහන්සේ භාගයට දෙන්නේ නැහැ. අන්‍ය භාෂාව කියන්නේ ගඟක් වගේ දියැලක් වගේ කඩාගෙන යන එකක්. රිහදුල්ලක් හෂිමන මදබදියරි ලෙහසුතල කෂිමන මහදාර යසතල කෝසලෙහම. ඒ කියන්නේ නැවතීමක් නැහැ. මම අන්‍ය භාෂාව කතා කරනවා නම් දෙවියන් වහන්සේ මගේ ආත්මයට දුන්නා වූ භාෂාව ඒක personal prayer language. පුද්ගලික යාඥාවේ භාෂාවක්, ආත්මික භාෂාව. දෙවියන් වහන්සේ ආත්මයක් නම් මාංශයෙන් අපි නිකන් සිංහල දෙමළ ඉංග්‍රීසි වගේ ලෝකේ භාෂාවලින් නෙමෙයි. ඒක වෙන්න ඕනේ ආත්මීය භාෂාව. කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයේ සුද්ධ ආත්මය කියන්නේ මදහත්කාරයන් වහන්සේ සැනසෙලිකරුව. එයා මාව භාවිතා කරමින්, මගේ ආත්මය භාවිතා කරමින් දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි, මගේ කැමැත්ත නෙමෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඒ දේවල් වුණොත් තමයි ආශිර්වාදේ නිදස් වෙන්නේ. දෙවියන් වහන්සේගේ මගේ සුද්ධ ආත්මය, මගේ ආත්මය භාවිතා කරමින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයට මා ලවා යාඥා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔයා ලවා යාඥා කෙරුවේ නැත්තම්, නමස්කාර කෙරුවේ නැත්තම් ඒක නෙමෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන්නේ ඒක. ශුද්ධාත්මයන් වහන්සේ ඔයා ලවා කියන්නේ භාජනය කියන්නේ ඔයා භාවිතා වෙන්න ඕනේ කාටද? පොරොන්දුව ගෙන දෙවියන් වහන්සේගේ ආත්මය වන ශුද්ධාත්මය ඔයාව භාවිතා කරේ නැත්තම් නමස්කාරයට, ශුද්ධාත්මයන් වහන්සේ ඔයාව භාවිතා කරේ නැත්තම් යාඥාවට, ඒ කියන්නේ ඔයා නමස්කාර කරලත් නැහැ, යාඥා කරලත් නැහැ. නිකන් යන්ත්‍රයක් වගේ අපිට ඕන දේවල් කියන එක සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඒක යාඥාව නොවන බව හොඳාකාරව පැහැදිලි කරගන්න ඕනේ. ඒ කියන්නේ මානසික දේවල් නෙමෙයි අපිව දෙවියන් වහන්සේට ලං කරන්නේ. ආත්මික දේවල් තමයි දෙවියන් වහන්සේට ලං කරන්නේ. ඒතර අන්‍ය භාෂාව කතා කරද්දී ඕකේ 160ක්ම තියෙන්නේ. ඒ කියන්නේ දැන් මට අන්‍ය භාෂාවක් තියෙනවා නම් හිතන්නකෝ තව කෙනෙකුට අන්‍ය භාෂාවේ අර්ථකථනය කියන දීමනාව තියෙනවා. මේවා වාචික දීමනානේ. මාක් 16 17 දීමනා 9ක් ගැන කතා කරනවා. සුද්ධාත්මයේ දීමනා. එතකොට මට අන්‍ය භාෂාවේ දීමනාව තියෙනවා නම් තව කෙනෙකුට අන්‍ය භාෂාව අර්ථකථනය තියෙනවා. නැත්නම් මටම අන්‍ය භාෂාව අර්ථකථනය තියෙනවා. ලහුද රහිෂ කමදා නිහන්දෙස් කියලා මම අන්‍ය භාෂාව කතා කරලා මේකේ තේරුම මේකයි කියලා, ඒ කියන්නේ අන්‍ය භාෂාව තේරෙන්නේ නැති තව කෙනෙකුට, ඒ කියන්නේ අන්‍ය භාෂාව අර්ථකථනය දීමනාව නැත්නම් කාටවත් මේක තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක මේ personal prayer language, පුද්ගලික යාඥා භාෂාව ආත්මික භාෂාවෙන් දිව අබිරහස් කරනවා. එයා යාගේ ආත්මය ගොඩනගා ගන්නවා කියලා කියනවනේ. ඒ නිසා 160ක් මේකේ තියෙන නමස්කාරය, 140ක් තියෙන්නේ අපි අපේ ජීවිතය සම්බන්ධව අබිරහස් අනාගත වාක්‍ය. දෙවියන් වහන්සේ ඉස්සරහට මොනවද කරන්න යන්නේ කියන එක අපිම කියනවා. ඒ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අපි ලවා ඒව කියවනවා. අන්න එතකොට මේකේ ඒ අනාගත වාක්‍ය අපිට තේරෙන්න ගන්න අන්‍ය භාෂාවේ අර්ථකථනය කියන දීමනාව තිබ්බොත්. රයිට්? ඒ නිසා දැන් කලබල වෙන්න එපා. අන්‍ය භාෂාව අර්ථකථනය කියන්නේ අර අපේ මනසට මොළයට බුද්ධියට තේරෙන්නේ නැති දේ මනසට මොළයට බුද්ධියට තේරෙන මේ පොළවේ සිංහල දෙමළ ඉංග්‍රීසි වගේ භාෂාවකට පරිවර්තනය කියලා කියන එක. එහෙම පරිවර්තනය කරනොත් අන්‍ය භාෂාව අර්ථකථනය කියන එක වුණොත් තමයි ඒක සභාවක් ගොඩනගෙනවා වෙන්නේ. පැහැදිලිද? අනික් ඇදහිලිවන්තෙන් ඒක පබ්ලික් ගිෆ්ට් එකක්. දැන් අන්‍ය භාෂාව කියන්නේ පුද්ගලයාගේ පුද්ගලික ජීවිතය ආත්මය ගොඩනගන දීමනාවක්. පුද්ගලික දීමනාවක්. ඒ නිසා තමයි ගොඩාක් ඔය කොරින්ත සභාවට වේවා පාවුලුතුමා කිව්වේ ප්‍රසිද්ධිය අන්‍ය භාෂාව කතා කරන්න එපා කියලා. හැබැයි අන්‍ය භාෂාව අර්ථකථනය තිබ්බොත් එහෙනම් අන්‍ය භාෂාවෙන් කියපු දේ අර්ථකථනය කියලා කරලා කියන්නේ. එතකොට ඒක පබ්ලික් ගිෆ්ට් එකක්. අර
පුද්ගලික දීමනාව ඒක පොදු දීමනාවක් වෙනවා. කියන්නේ ඒකෙන් පුද්ගලික ජීවිතේ විතරක් නෙමෙයි මුළු සභාවම ඒක අහගෙන ඉන්න හැමෝම ඒ කියන්නේ ඒක ධර්ම වාක්‍ය, ඒකේ තියෙන අනාගත වාක්‍ය, ඒකේ දෙවියන් වහන්සේගේ පණිවිඩය අහන ඇහුම්කන් දෙන හැමෝගේම ආත්ම ගොඩ නැගෙනවා සුභ සිද්ධිය. ඒ කියන්නේ මේ සුද්ධාත්මයේ දීමනාව දෙන අරමුණ තමයි පර්පස් එක තමයි මොකක්ද? සභාව ගොඩනගන්න. මොකක්ද? පොදු යහපත පිණිස. පොදු යහපත පිණිස. ඒ කියන්නේ විශේෂයෙන්ම මිනිස්ට්‍රි පර්පස් එකට. උපකරණ ආයුධ තමයි මේවා මිනිස්ට්‍රි පර්පස් එකට. ඉතින් මම අර අම්මට දුරකථනයේ හිටපු අම්මට කිව්වා මේ බලන්ට අන්‍ය භාෂාව නම් ගඟක් නම් හැම වෙලෙම ගලනවා. ගඟ හැම වෙලෙම ගලනවා. ඒ කියන්නේ ඒ අම්මා කියනවා රීබාබා කියලා එනවලු එච්චරයිලු. ආයි පැයකට මොනවත් නැල්ලු. එහෙම බෑ. ඒ කියන්නේ ඒක පාරේ පොට් හෝල්ස් තියෙනවනේ. ඒ කියන්නේ වතුර වලවල් තියෙනවනේ. මෙතන වතුර වලක් තියෙනවා. ආයේ තව විනාඩි 10ක් කිලෝමීටරයක් ඇද්දාම තව වතුර වලක් තියෙනවා. එහෙම නෑ. ඒ රීබාබා කියන්නේ මොකක්ද? ඒ අන්‍ය භාෂාව අනිත් අය කතා කරන එක මෙයා අහගෙන මෙයාගේ මනසින් එයා පොඩ්ඩක් ඒක කටපාඩම් කරන්න උත්සාහයක් ගත්තා. නිර්ර්ථක දෙයක්. අන්‍ය භාෂාව කියන්නේ මම කතා කරන දේ the mind is unfruitful. මාංශයට කියනම් ලාභයක්ද කියනවා. ඒ කියන්නේ මගේ මනසට තේරෙන්නේ නෑ, මගේ මොළයට තේරෙන්නේ නෑ, මගේ සීමා සහිත බුද්ධියෙන් අර්ථකථනය කරගන්න බෑ. එහෙම කරගන්න පුළුවන් නම් පැහැදිලිද අන්‍ය භාෂාව අර්ථකථනය කියලා තවත් වෙනම වූ දීමනාවක් සුද්ධාත්මයන්න් වහන්සේ දෙන්නෙත් නැහැ. ඒ නිසා තව චුට්ටක් මේ පොඩක් හදිස්සි වෙන්නත් එපා. මේ දීමනා හැම එකක්ම හැමෝටම නෙමෙයි. හැමෝටම නෙමෙයි. අන්‍ය භාෂාව හැමෝටම දෙන්නෙත් නැහැ. අන්‍ය භාෂා අර්ථකථනය හැමෝටම දෙන්නෙත් නැහැ. ඒ වගේ ඒකේ තේරුම ඇදහිල්ල නැතුව ඉන්න එපා. ඒවා ආශා කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි ඔයා දෙවියන් වහන්සේගේ ආත්මය ලබන්න පිපාස වෙනවා නම් දීමනා වලට ආශ වෙන්න එපා, තෘෂ්ණා වෙන්න එපා, පිපාස කරන්න එපා. ඔයා දෙවියන් වහන්සේට සේවය කරන්න. දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙයක් කරන්න ආශා වෙනවා නම් කැමති වෙනවා වගේ හදවතේ ආත්මේ පිපාසාවක් තියෙනවා. අන්න ඔයාට ලැබෙන්න ඕන ඔයාගේ කැඳවීම මොකක්ද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍යයේ ඔයාව කැඳවලා තියෙන්නේ කවුරු විදියටද? ගුරුවරයෙක් විදියටද? දේශකයෙක් විදියටද? නමස්කාර කරුවෙක් විදියටද? කවුරු විදියටද ඔයාව කැඳවලා තියෙන්නේ? සහ ඔයාට දීලා තියෙන වෙන් කරලා තියෙන රයිට් ස්වර්ගයෙන් වෙන් කරලා තියෙන දීමනා මොනවද? සහ ඒවා කොහොමද භාවිතා කරන්න කියන සුද්ධාත්ම පුහුණුව. මේ හැම එකක්ම දෙවියන් වහන්සේ ඔයාට දෙනවා. ඒ කියන්නේ අර ටැප් එක කරාමේ ඇරියාම වතුර එනවා. එතකොට කලේ තියන්න ඕනේ කෙලින්ම කරාමේ ඒ වතුර වැක්කිරෙන ඒ කරාමේ යට තියන්න ඕනේ. එතකොට තමයි කලේ පිරෙන්නේ. කරාමේ ඇරලා කලේ කොහෙවත් තිබ්බොත් එහෙම නැත්තම් මුණින් අතර නැවුවොත් එහෙම අන්න හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි මට අර දීමනාව දෙන්න, මට මේ ඵලය දෙන්න එහෙම නෙමෙයි. අපි දෙවියන් වහන්සේත් එක්ක දිනපතා සුද්ධාත්මයෙන් සම්බන්ධ වෙලා මට සේවය කරන්න ඕනේ කියන තැන ඒ යහපත් ආශාව පෙරදරි කොටගෙන උන්වහන්සේට මම උන්වහන්සේට යමක් කරනවා, උන්වහන්සේගේ කුරුස ගහ රැගෙන යනවා, උන්වහන්සේට සේවය කරන්න ඕනේ. ඒ පිපාසාව තියෙනවා. නැතු අර දීමනාව ඕනේ මේක ඕනේ කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපි අර විවෘත වෙච්ච කරාමේ යට කලේට ඒ කියන්නේ අපි හරි තැන හිටගත්තා නම් අපේ හදවතේ ඉරියව්ව හරි වුණා නම් ධර්මිෂ්ඨ වුණා නම් අන්න ඔයාගේ කැඳවීමද රයිට් ඔයාගේ සේවයද ඒ කියන්නේ සේවයට භාවිතා කරන ආයුධද ඒ කියන්නේ දීමනා ඒව භාවිතා කරන ආකාරයේ පුහුණුවද ඒ ශුද්ධාත්ම ඵලද හැම දෙයක්ම ලැබෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ දීමනා ඔයාට උරුම කරලා දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ කියන්නේ ලබාගත් ඒවා නැති වෙන්න පුළුවන් ඔයාලා ඒවා අපභාවිතා කරන්න ගියොත්. හැබැයි ශුද්ධාත්ම ඵල ඒ කියන්නේ කෙසෙල් ගහක නම් කෙසෙල් කණක් එනවා, ගෙඩි එනවා. අන්න ඒ වගේ ඒ ශුද්ධාත්ම ඵල ඔයාගේ ආත්මයටම උරුම කරලා දෙනවා. ඒකේ තේරුම තමයි දෙවියන් වහන්සේ ගොඩාක් කැමති වෙන්නේ ඔයාගේ චරිතය හදන්න. දෙවියන් වහන්සේ තුල ඔයා දේව දරුවෙක් වෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවය. ගලාති 5:22-23 ප්‍රේමයේ ප්‍රීතිය සමාදාන ඒ කියන්නේ යහපත්කම ඒ තියෙනවනේ නේද? 9ක් තියෙනවා. ප්‍රේමය, ප්‍රීතිය, යහපත්කම, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම නේද? ওই විදිහට ගුණාංග 9. කියන්නේ දෙවියන් වහන්සේගේ ගුණාංග 9 ස්වභාවය චරිතය ඔයාට උරුම කරලා දෙන්න තමයි දෙවියන් වහන්සේ බලන්නේ. ඔයා ඒක උරුම කරගන්න එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. මේ බලන්න මේ in the wilderness යේසුස් වහන්සේ right පියා පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ යෝර්දාන් නදිය මැද මේ ආලේප කරා සේවය ආරම්භ කරන්න. හැබැයි සේවය කරාද නැහැ. anointing ආලේපයට පස්සේ
ටෙස්ටිං ඒ කියන්නේ චරිතය මේක මෙයා දෙවියන් වහන්සේට සැබෑවටම කී කරුයිද කියලා මෙයා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. වනාන්තරයේ ඒ කියන්නේ දහවල් 4කුත් රයිට් රාත්‍රී 40කුත් පරීක්ෂා කරලා බැලුවා. ඒ කියන්නේ ෆෝමේෂන් ඒ කියන්නේ දේව දරුවා කියන චරිතය කීකරුකම අන්න එයා තුල මැනලා බැලුවා. පරීක්ෂා කරලා බැලුවා. ඒතකොට ඒක පාස් වුණාට පස්සේ තමයි. ඒ කියන්නේ එයාගේ චරිතය දේව දරුවා කියන චරිතය පුත්‍රයා කියන චරිතය ඔයත් මම දේවදරුවෝ පුත්‍රයා වෙන්න ඕනේ. රයිට්? අන්න ඒ පුත්‍රයා කියන චරිතේ පාස් වුණාට පස්සේ තමයි සේවයට නිදහස් කරේ. අන්න රිලීස් ඒ මිනිස්ට්‍රි. ඒ කියන්නේ බලන්න පැටර්න් එක තමයි මේ බලන්න පැටර්න් එක තමයි ඇනොයින්ටිං මුලින් ආලේප කරනවා ඊළඟට පරීක්ෂා කරනවා 3 තමයි සේවයට නිදහස් කරනවා. එතකොට අපි අද මොකද? ආලේපයකුත් නැතුව ඊට පස්සේ පරීක්ෂාවකුත් නැතුව රයිට් මොනවත් නැතුව අපිට ඕන දේ කරනවා. ඒක සේවය නෙමෙයි. ඒක සේවය නෙමෙයි. ඒ කියන්නේ සේවය නම් දෙවියන් වහන්සේගේ ආත්මය. අර පිලිප්ට කොහොමද සේවය කරන්නේ? ආත්මයන්න් වහන්සේ මඟ පෙන්වුවානේ පිලිප්ට. හොඳට තේරුම් ගන්න. කන්දකී කියන බිසවගේ යටතේ රයිට් භාණ්ඩාකාරය හසුරපු ඒ කියන්නේ ප්‍රබලයෙක්. කිව්වේ අර අශ්ව කරත්තේ ඉස්සරහට ගිහලා හිට ගන්න. එතකොට ඒකේ ඇතුලේ හිටපු ඒ භාණ්ඩාගාරික තෙමේ රයිට් හිතන්නකෝ අද කාලේ මුදල් ඇමති ජනාධිපති වගේ කෙනෙක්. එතකොට එයා කරේ හිටගත්තා විතරයි. එතකොට හිටගත්තාම මේක ඇතුලේ හිටපු කෙනා යසායා පොත කියනවා. එයාට තේරෙන මේක කියලා දෙන්න කිව්වා. කියලා දුන්නාට පස්සේ මාව බෞතිස්ම කරන්න කිව්වා. අන්න බෞතිස්ම කියන්නේ බලෙන් මොනවත් කරේ නැහැ. බලෙන් උනේ නැහැ. කියන්නේ අපිට හිතෙන විදිහට නෙමෙයි සේවය කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය තමයි. කොහෙද කොතනද ගිහිල්ලා හිට ගන්නවා. ඒ කියන්නේ ලොකේෂන් එක ප්ලේස් එක කියන්නේ. ඊට පස්සේ පුද්ගලයා තෝරලා දෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය. පැහැදිලි. ඒ කියන්නේ යාගේ හදවත සූදානම්ද නැද්ද කියලා දන්න දෙවියන් වහන්සේගේ ආත්මය. ඒකට ඒ වගේ කෙනෙක් ළඟට යවන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය. ඊළඟට කොයි විදියටද වෙන්නේ කියන එකත් අන්න දෙවියන් වහන්සේගේ ආත්මය තමයි. ඒ කියන්නේ සැලැස්ම කාගේද දෙවියන් වහන්සේ. ඒතකොට සුභාරංචියවත් සේවයවත් ඔයාගේ සැලැස්ම මාංශයේ සැලැස්ම අනුව වෙනවනම් ඒක සේවය නෙමෙයි. මේ බලන්න දෙවියන් වහන්සේ මාව කැඳෙව්වේ ගුරුවරයෙක් විදියට. ටීචර් කෙනෙක් විදියට. ඒතකොට මාව පුරුදු පුහුණු කරන්නේ ගුරුවරයෙක් විදියට. මට දීමනා දීලා තියෙන්නේ මාව ගුරුවරයෙක් විදියට පුරුදු පුහුණු කරන්නත් ඒ සේවය පහසු වන පිණිසක් විතරයි. අන්න ඒකයි. ඒ නිසා දැන් කවුරුවත් හිතන්න එපා මාත් එහෙනම් ගුරුවරයෙක් වෙනවා. නෑ එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ මාව කැඳෙව්වේ ගුරුවරයෙක් වෙන්න නම් අන්න රයිට් මගේ ආලේපය රයිට් ඔයාටත් ආලිප කරන්නේ දෙවියන් වහන්සේ. මම නෙමෙයි. මිනිස්සෙක් කවදාවත් තව මිනිස්සෙක්ව ආලිප කරන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒකයි. ඒ කියන්නේ දැන් බලන්න මම යනවා දැන් හිතන්නකෝ යක්කු දුරු කරන රයිට් ඒ කියන්නේ ඩිලිවරන්ස් මිනිස්ට්‍රි කරන කෙනෙක් ළඟට ගිහලා කියනවා මාව ආලිප කරන්න කියලා. එයාගේ සේවය වෙනයි මගේ සේවය වෙනයි. එයා කොහොමද මාව ආලිප කරන්නේ? අරත් මිනිස්සෙකුට තව මිනිස්සෙක් ආලිප කරන්න බෑ. ඒ නිසා ඒ වගේ අර නිකන් පරංගියා කෝට්ටේ ගියා වගේ ගමන් යන්න එපා. ඔයාව මාව ආලේප කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය පමණමයි. දෙවියන් වහන්සේගේ ආත්මය පමණමයි. මේ බලන්න මම අර අම්මට කිව්වා අලියෙක් ගන්න. අලියාගේ හොඬ වැල නැත්තම් ඌට පළතුරක් කන්න බෑ, වතුර ටිකක් බොන්න බෑ. ඌට මොනවත් ශාරීරික කෘත්‍ය ඒ කියන්නේ කන්න බොන්න බැරුව ඌ මැරලා යනවා. අලියෙක්ගේ හොඬ වැලේ නැති වුණොත්. ඒ වගේ තමයි දේව දරුවෙක්ට ඔය අන්‍ය භාෂාව කියන එක. ඒ කියන්නේ ආත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය එයාගේ ජීවිතය තුළ. ඒ කියන්නේ ආත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඒක එක ප්‍රකාශනයක් මැනිෆෙස්ටේෂන් එකක් විතරයි අන්‍ය භාෂාව කතා කරන එක. ඒ නිසා අලියෙක්ට නම් අනිවාර්යයෙන්ම හොඬ වැලක් තියෙනවාමයිනේ. හොඬ වැලක් නැති අලි නෑනේ. එහෙම අලි මැරිලා යනවනේ. ඒ වගේ තමයි අපි යාඥාව ආත්මයෙන් කරන්න ඕනේ. සැබෑ කමින් කරන්න ඕනේ. කියන්නේ අන්‍ය භාෂාව අපිට අවශ්‍යයි. අන්‍ය භාෂාව අපිට අවශ්‍යයි. එතකොට අර අරයා මෙයා කියන ඒවා අල්ලගන්න එපා. රී බාබා අරයා එයා මොනවා කිව්වත් වැඩක් නැහැ. බලන්න මගේ අන්‍ය භාෂාව පවා ඒක විකාශනය වෙනවා. එකම විදියට තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා. දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයේ ගැඹුරටත් පළලටත් ඔයා දෙවියන් වහන්සේගේ රයිට් දිගටත් පළලටත් වර්ධනය වෙද්දී අන්න අන්‍ය භාෂාවට අලුත් වචන එකතු වෙනවා. සහ ඊළඟ කාරණාව තමයි. ඒ කියන්නේ ආත්මික භාෂාවේ වචන එකතු වෙනවා. ලෙක්සිකෝන් එකතු වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ පර්පස් එක. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය දැන් ඔය අන්‍ය භාෂාවෙන් යාඥා කරද්දී ඒ අවට අශුද්ධාත්මයක් කියනවා. එතකොට අන්න ඒ අන්‍ය භාෂාවේ විලාසය ඒකේ ස්වરૂපය ඒ ආකාරයට වෙනස් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ මේ අන්‍ය භාෂාව හරහා දැන් මොනවද වෙන්නේ? ඒකෙන් වෙන්නේ නමස්කාරයද, ඒකෙන් වෙන්නේ ප්‍රශංසාවද, ඒකෙන් වෙන්නේ අනාගත වාක්‍යද, ඒකෙන් දැන් වෙන්නේ අශුද්ධාත්මයක් පළවා හැරීමද, ඒ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ෂිෆ්ට් වෙන්න පුළුවන්. ටෝන් එකේ ඉඳන් ස්ටයිල් එකේ ඉඳන් හැමදේම අන්‍ය භාෂාවේ ෂිෆ්ට් වෙන්න පුළුවන්. දැන් මේකේ කියන්නේ මේ මම පුද්ගලයා අන්‍ය භාෂාව සම්බන්ධව මහාචාර්යවරයෙක්, කතිකාචාර්යවරයෙක් කියන එක නෙමෙයි. මේකෙන් මම කියන්නේ අන්‍ය භාෂාව නෙමේ හැම ආත්මික දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වුණා නම් ආශිර්වාද ඒ හැම ආශිර්වාදයක්ම ගේන දෙවියන් වහන්සේගේ ආත්මය වන රයිට් ශුද්ධාත්මය පමණයි. ඉතින් ඔයා යේසුස් වහන්සේව මුළු හදවතින්ම මුළු ශක්තියෙන්ම බුද්ධියෙන්ම හැකියාවෙන්ම ඔයා විශ්වාස කරන්නේ නැත්නම් අදහන්නේ නැත්නම් ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න කිව්වා. ඔයාට මේ කිසිම දෙයක් මේ ස්වර්ගයේ යේසුස් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ මේ කිසිම මහිමයක් ඔයාට එළිදරව් වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් එළිදරව් කරගන්න සහ අරයා මෙයා කතා කරන අන්‍ය භාෂාව කටපාඩම් කරගන්න එපා. වැඩක් නැහැ. අපරාධේ. මොකද දෙවියන් වහන්සේ ඔයාට ඊට වඩා හොඳ එකක් වෙන් කරලා තියෙනවා. පුද්ගලික යාඥා භාෂාවනේ. එයා රීබාබාක කියනවනේ එයාගේ පුද්ගලික යාඥා භාෂාව ඒක. රයිට්? ඔයාට වෙනස් මං ඒක මේ වගේ ඇනලජි එකක් ගේන්නම්. දැන් නිකන් හිතන්ට දෙවියන් වහන්සේ අරයට රීබාබා ඇනලජි එකක් ගේන්න උපමාවක් ගේන එයාට මේ පරණ අර මොරිස් මයින කාර් එකක් එයාට දීලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔයාට බලාපොරොත්තු වෙනවා අලුත් මේ බෙන්ස් එකක් BMW Audi කාර් එකක් දෙන්න. දැන් ඔයා අරයාගේම මොරිස් මයින කාර් එකට පරණ ඉබ්බා කාර් එකට නැගලා යන්න බලාපොරොත්තු වෙනවා වගේ ඇදහිල්ල. ඒක නම් අර දෙවියන් වහන්සේ ඔයාට අර ඊට වඩා යම් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙලා තියනවාද උසස් දෙයක් විශිෂ්ට දෙයක් ඒක වට ලැබෙන්නේ නැහැ. දැන් මේකේ තේරුම ආර්ය කතා කරන්නේ භාෂාවට වඩා මෙයාගේ එක හරිම ලස්සනයි, එයාගේ එක අලංකාරයි, එහෙම එකක් නෙමෙයි. කවුරු මොන විදියට කනට ඇහෙන්න අන්‍ය භාෂාවක් කතා කරත් සමහරක් කෙනාගේ අන්‍ය භාෂාව දෙමළ වගේ ඇහෙන්න පුළුවන්, සිංහල වගේ ඇහෙන්න පුළුවන්, ප්‍රංශ වගේ ඇහෙන්න පුළුවන්, ලතින් වගේ ඇහෙන්න පුළුවන්, ග්‍රීක වගේ ඇහෙන්න පුළුවන්, හේබ්‍රෙව් වගේ ඇහෙන්න පුළුවන්. කමක් නැහැ. ඒ හැම එකකින්ම වෙන්නේ එකම ෆන්ක්ෂන් එක. එකම ෆන්ක්ෂන් එකම කාර්ය සාධනය තමයි තියෙන්නේ. දෙවියන් වහන්සේට නමස්කාර කරනවා, ප්‍රශංසා කරනවා, අනාගත වාක්‍ය කියවෙනවා, ඊට පස්සේ අශුද්ධාත්ම පළවා හැරෙනවා. අන්න ඒ වගේ එකම කාර්ය සාධනය තියෙන්නේ. ඒ නිසා ආර්යගේ මෙයාගේව කොපි කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයා ආර්යගේ මෙයාගේ දීමනා අදහනවා, ආර්ය මෙයාව අදහනවා මිසක් දෙවියන් වහන්සේව අදහනවා නෙමෙයි. එතකොට අර දෙවියන් වහන්සේ ඔයා තුලින් කරන්න යන්නා වූ දේ රයිට්. ඔයා ඒකට දෙවියන් වහන්සේ හැමෝටම පුද්ගලික දේව සැලස්මක් දාලා තියෙනවා. එතකොට ඔයාට දාලා තියෙන දේව සැලස්ම නෙමෙයි ඔයා අර වෙන කෙනෙකුට දෙවියන් වහන්සේ දීලා තියෙන සැලස්මේ නිකන් කොටසක් වෙන්න යනවා නම් අන්න ඔයා දෙවියන් වහන්සේ කැමති ඔයාව හිස කරන්න මිස වල්ගය කරන්න නෙමෙයි. වල්ගය වෙන්න යන්න එපා. අරයාගේ මෙයාගේ වල්ගය වෙන්න ඔයා යන්න එපා කියන එක නැවතත් මම මතක් කරන්න ඕනේ. ඔන්න. ඒකේ තේරුම දැන් කෙනෙක්ට දෙන අන්‍ය භාෂාව හොඳයි, අනිත් කෙනාට දෙන එක හොඳ නෑ, හොඳ නැති වෙන්න පුළුවන්. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. හැම අන්‍ය භාෂාවම පුද්ගලිකයි. ඒ නිසා ආර්යගේ මෙයාගේ අන්‍ය භාෂාව කොපි කරන එක 100% වහම නවත්තන්න. ඒ ඇදහිල් ඒ වගේ කියන්නේ තව කෙනෙක්ට දීලා තියෙන දීමනාවනේ අදහන්නේ යේසුස් වහන්සේව නෙමෙයිනේ. ඒ නිසා තමයි ඔයාට අන්‍ය භාෂාව නොලැබෙන්න එක හේතුවක්. තව හේතුවක් මම කියන්නම් අන්‍ය භාෂාව නොලැබෙන්න ඔයාගේ ජීවිතේ යම් මොන හරි පාපයක් තියෙනවා. රයිට් ඔයා කරගත්ත දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ නිසා තමයි ඔයාට ඕක ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා අද වහම ඒ කියන්නේ කටින් කියනවට වඩා කටිනුත් කියන්න ස්වාමීනි මේ යම් දැනුවත්ව නොදැනුවත්ව කළා වූ පාපයක් තියෙනවද මගේ ජීවිතේ අනේ ස්වාමීනි අයින් කරන්න. ඒක එහෙම කටින් කියන්න ඕනේ. හැබැයි කටින් කියනවට වඩා ඒක හදවතේ ඉරියව්ව තියෙන්න ඕනවා, පසුතැවෙනවා. අදින් පස්සේ මම මේ හැම පාපයක්ම අයින් කරනවා. ඒවා ඇතෑරලා මම දෙවියන් වහන්සේ මට දුන්නා වූ අලුත් ජීවනය, නව ජීවනය මම බාරගෙන ඒක මේ පොළොව මත මම ඒක ජීවත් කරනවා කියන අන්නේ පසුතැවිල්ල රිපෙන්ටන්ට් පසුතැවෙන හදවතක් ඕනේ. ඒ කියන්නේ මේ පොළවේ පෞකාර මාංශයේ ඒ ලෞකික ඒ ආශාවන්ගෙන් තෘෂ්ණාවෙන් ඒ මාංශයේ ආශාව කියන්නේ දෙවියන් වහන්සේට සතුරුකම. දෙවියන් වහන්සේට සතුරෙක් වෙලා ඉඳලා දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න බෑ. උත්සාහ කරන්නවත් එපා දෙවියන් වහන්සේගේ දේවල් ආශිර්වාද ලබන්න දෙවියන් වහන්සේට සතුරෙක් වෙලා ඉඳගෙන. ඉතින් අර ඒ මයින්ඩ් සෙට් එක born again කියන්නේ ඒක. නිකන් වතුර බෞතිස්මයවත් ජේසුස් වහන්සේ මගේ පුද්ගලික ඇදහිලි කරුව කියලා කටින් කියන එකවත් නෙමෙයි. හදවතින් මුළුමනින් මේ උන්වහන්සේව පිළිගන්නේ කොයි වෙලේ
නේද උන්වහන්සේ කියපු දේවල් උන්වහන්සේගේ දේව දරුකමට පුත්‍රකමට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දේව රාජ්‍ය වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. මම වෙනස් වෙන්න ඕනේ. ට්‍රාන්ස්ෆෝමේෂන් හදවතේ ඉරියව්ව වෙනස් වෙන තැන. කියන්නේ අර චරිතය වෙනස් වෙන්න ඕනේ. දේව දරුවා කියන්නේ දෙවියන් වහන්සේට මුළුමනින්ම 100% කීකරු වෙන කෙනා. අන්න ඒක කීකරු වෙන්න ඔයාගේ හදවතේ ආශාව වෙන්න ඕනේ. අපිට කීකරු වෙන්න බෑ. එහෙම ආශාව වුණාම දෙවියන් වහන්සේගේ ආත්මය අපිට උපකාර කරනවා. දෙවියන් වහන්සේට කීකරු වෙලා දිනපතා උන්වහන්සේගේ දිගට පළලට වර්ධනය වෙන්න. තව හේතුවක් තමයි ඔයාලට අන්‍ය භාෂාව නොලැබෙන හේතුවක් තමයි අශුද්ධ අල්තාර. ඒ කියන්නේ දේවාල වල ගිහිල්ලා කොඩි වින හූනියම් අනවින ඊට පස්සේ ඔය බන්ධන නූල් පැන්නුම් ඔය මොනවා හරි දෙයකට සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ ආත්මික තලය තුල නොපෙනෙන තලය තුල ඔයා තාමත් යක්ෂයාගේ ගිවිසුමට රයිට් එකතු වෙලා වෙනවා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ යක්ෂයාගේ සියලු මලපත් වලින් සියලු වියගහකින්ම ඔයා මොනවද වෙන්න ඕනේ? ඩිස්කනෙක්ට් වෙන්න ඕනේ. රයිට් ඒව කඩන්න ඕනේ. යේසුස්ගේ නාමය තුල ස්වාමිනී මාව මේ හැමගීම නිදහස් කරන්න. ඔයා සම්බන්ධ වෙන්න ඕනේ කුරුස ගහට විතරයි. යේසුස්ගේ ගිවිසුමට විතරයි. මේ පොළොවට උන්වහන්සේගේ ධාර්මිෂ්ඨ ලේ හෙලලා උන්වහන්සේ යම් ගිවිසුමක් වයි මා එක්ක ඇති කරගත්තාද ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දු වුණා වූ හැම ආශිර්වාදයක්ම නිදහස් කරන්න. අන්න ඒකට විතරක් අපි ඇතුල් වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ප්‍රධාන හේතු නිසා තමයි ඔයාලට අන්‍ය භාෂාව කොච්චර යාඥා කරත් කොච්චර ඉල්ලුවත් ලැබෙන්නේ නැත්තේ. රයිට්. ඉතින් රිහෂුදල් හෆුද නහමහසියතාරි අශිකමනම් හන්දෙස් ඔය විදිහට ඔයාලා ඒ පසුතැවිල්ලෙන් ඒ යාඥාව කරලා ඊට පස්සේ දෙවියන් වහන්සේ දැම්මට අන්‍ය භාෂාව දුන්නා කියන ඇද හෙල්ල ඇතුව රයිට් අරයාගේ මෙයාගේ රීබාබා එකක් නෙමෙයි ඈ. හොඳට තේරුම් ගන්න මම මේ කිසිම කාගේවත් පුද්ගලික අන්‍ය භාෂාවකට අපහාස කරනව නෙමෙයි. මම ඔයා දෙවියන් වහන්සේ මට දුන්නා කියන පූර්ණ ඇදහිල්ලෙන් මුඛය විවර කරලා කතා කරන්න. එතකොට මොන වචනයද එන්නේ? ඒක තමයි ඔයාට දුන්නා වූ පුද්ගලික අන්‍ය භාෂාව. ඒක නිකන් වතුර වලක් නෙමෙයි. වචන දෙකක් කතා කරලා ඉවරයි. එහෙම නැහැ. ඒනම් අර මේ පැහැදිලිද? ජල සම්පාදනයෙන් වතුර කපලා. දෙවියන් වහන්සේ එහෙම ජල සම්පාදනයේ වතුර කපනවා ඊට පස්සේ විදුලි බල බණ්ඩලේ ලයිට් කපනවා වගේ එහෙම දෙන්නේ නැහැ. කාලයක් ආලෝකයේ තියෙනවා කාලයක් අන්ධකාරය එහෙම දෙන්නේ නැහැ. රාහුෂදල හෆදල හැම්බෝ පස්සි මහන්තකදී අරි කෂ්බෙලලේ හමෝනෝ ඊෆානන හින්ද කොට ෆාතලි හැෂ්බෙල හස්සදරි කොසත මහන්තෙස් මුළු හදවතින්ම ඔයාගේ මගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන ක්‍රිස්තුස් වහන්සේව නමස්කාර කරමින් ප්‍රශංසා කරමින් වර්ණනා කරමින් උන්වහන්සේගේ ගුණ ගායනා කරමින් උන්වහන්සේගේ දිගටත් පළලටත් මට වර්ධනය වෙන්න වැඩි වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ. මේ පොළවේ හැම අන්ධකාරයකින්ම පාපයකින්ම මානසික තෘෂ්ණාවකින්ම ගැලවිලා ස්වර්ගයේ රාජ්‍ය බලන්ට ස්වර්ග රාජ්‍ය උරුම කරගන්නා වූ දේව දරුවෙක් විදිහට උන්වහන්සේ තුල හික්මිලා උන්වහන්සේට කීකරු වෙලා මම ඉස්සරහට ජීවත් වෙනවා. අවසානයේ දක්වා උන්වහන්සේට මම විශ්වාසවන්තව ඉන්නවා. සුළු දෙයටත් මම විශ්වාසවන්තව සිටිනවා කියනමින් ඒ හදවත ඉරියව්ව ආකල්පය අන්න ඒ වගේ මහ පුදුම ආදරයකින් ප්‍රේමයකින් උන්වහන්සේට ඔය අන්‍ය භාෂාව ලැබුණා කියන ඇදහිල්ලෙන් අන්‍ය භාෂාව කතා කරන්නට යාඥා කරන්නට රාහුසදලා හීෆදලා මෝනා ඉෂ්මානා නහින්දා සිදර කෝසල